ඉන්දියන් සාගරයේ අමුතු වැටේ ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට බලන් ඉන්නේ කාට හරි කට කැඩිච්ච කතාවක් කියන්න. උදාහරණයක් විදියට ඔයා මොකද නිකන් මහත් වෙලා ටිකක් කළු වෙලා නේද? ඔය දැක්කම ටිකක් ලෙඩ පාටයි වගේනේ. කියලා කියන කට කැඩිච්ච කතාවලට නොසැලී මූණ දෙන්නේ කොහොමද? එහෙම මූණ දෙන ආකාරය පිළිබඳව රොබර්ට් ග්‍රීන් කියන කතුවරයා The 48 Laws of Power කියන පොතේ කතා කරලා තියෙනවා. ඒ වගේම ජෝ තොම්සන් කියන කතුවරයා The General Art of Persuasion කියන පොතේ කතා කරලා තියෙනවා. ඉතින් මේ පොත්වල තියෙන ක්‍රමවලින් තෝරගත්ත හොඳම ක්‍රම 5ක් ගැන අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඔයගොල්ලෝ තවමත් මනෝවිද්‍යාරත්න subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න කියන ගමන් මම යනවා පළවෙනි ක්‍රමයට. කියන දේ පිළිගන්න. මෙතනදී දේවල් සත්‍යයි කියලා පිළිගන්න කියලා නෙමෙයි කියන්නේ. ඒක මෙහිමයි වෙන්නේ. සාමාන්‍යයෙන් කවුරු හරි කට ගැදිච්ච කතාවක් කියන්නේ මොකක් හරි හේතුවකට. ඒක බෝදුරට ඉරිසියාව වෙන්න පුළුවන්. නැත්නම් කුහකකමට වෙන්න පුළුවන්. නැත්නම් ඒක යාගේ අශිෂ්ටකම වෙන්න පුළුවන්. නැත්නම් කටි ඉස්සරහා නිකන් පොර වෙන්නත් පුළුවන්. වෙන මිනිහෙක්ව පහත් කරලා තමන් පොර වෙනවා කියලා මෙයාලා හිතන්නේ කොහොමද? මොකක් වෙන්න පුළුවන්ද ඒකට හේතුව? මෙයාලා හිතනවා මෙයාලා කියන දෙයකට කවුරු හරි තරහා ගත්තාම ඒක වෙන්නේ මෙයාලා කියන වචනවල බලවත්කමට කියලා. මේ වගේ අය එක්ක වැඩ කරද්දී කරන්න තියෙන හොඳම දේ ඇවිස්සෙන්නේ නැතුව ඉන්න එක. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ එහෙම ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රම 5ක් ගැන තමයි. මෙතන පළමු ක්‍රමය කියවෙන්නේ එයාලා කියන දේ අපිට බාර ගන්න කියලා. බලමු ඒ කියන්නේ මොකක්ද කියලා. හිතන්නකෝ ඔයාට කවුරු හරි කට කැඩිච්ච කතාවක් කිව්වා කියලා. ඒ වගේ වෙලාවට ඔයා මුලින්ම කරන්න ඕනේ ඇවිස්සෙන්නේ නැතුව ඉන්න එක. ඒ කතාව වැරදි කියලා කියන්න යන්න එපා. ඒක ඇත්ත වගේ බාර ගන්න. මොකද ඔයා එහෙම බාරගත්තාම එයා හිතන් ඉන්නවා වගේ පවර් එකක් එයාගේ වචන වලට නැහැ කියලා එයාට තේරෙනවා වගේම ඔයායි බලය උදුරලා ගන්නවා. දැන් හිතන්නකෝ ඔයාට කවුරු හරි කියනවා ඔයා බූරුවෙක් කියලා. එතකොට ඔයා එයාට පැහැදිලි කරන්න යන්න එපා ඔයා බූරුවෙක් නෙමෙයි කියලා. මුලින්ම ඔයා ඒක බාර ගන්න. ඊට පස්සේ ඒක දෙගුණ කරලා කියන්න. නෑ මම බූරුවෙක් නෙමෙයි පොල් බූරුවෙක් කියලා කියන්න. හිතන්න ඔයාට කවුරු හරි කියනවා ඔයා මහත් වෙලා කියලා. එතකොට ඔයා ඒකට ආගිව් කරන්නේ නැතුව ඔව් මං ඌරෙක් වගේ මහත් වෙලා කියලා කිව්වොත් එයාගේ වචනවල පවර් එක නැති වෙලා යනවා. එයා බලාපොරොත්තු වෙන දේ එයාට නොලැබී යනවා. දෙවෙනි ක්‍රමයේ නිශ්ශබ්දව සිටීම. මෙතන කියන්නේ ඔයාට අනිත් කෙනා කියව කට ගැටිච්ච කතාව ඇහුන්නේ නැහැ වගේ ඉන්න කියන එක නන් නෙමෙයි. ඔයාට ඒක ඇහුණා. නමුත් ඔයා ඒක ගණන් ගන්න නැහැ කියලා පෙන්වන්න. මොකද එයාගේ වචනවල කිසිම වටිනාකමක් ඔයාට නැහැ. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මේම ඇහුන්නේ නැහැ වගේ ඉන්න එක දුර්වල කෙනෙකුගේ ලක්ෂණයක් කියලා. නමුත් ඒක මෙහෙමයි. අපේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කියන්නේ එයා එතනම ශක්තිමත් පුද්ගලයෙක්. ඒකට සයිගමික් ඉෆෙක්ට් කියලා කියනවා. අපිට කිව්ව කටකැටිච්ච කතාවකට අපි නිශ්ශබ්දව ඉන්න එකෙන් කතාව කිව්ව කෙනා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මම තව ටිකක් විස්තර කරන්න. ඔයාට කටකැටිච්ච කතාවක් කියන කෙනා ඔයාගෙන් පිළිතුර බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිළිතුර බලාපොරොත්තු වුණාට ඒක හම්බුනේ නැති වුණාම එයාගේ මනස අවුල් යනවා. එයා බලනවා ඇයි එහෙම වුනේ? මං කිව්ව එකට එයාට තරහා යන්න ඉපේ. නමුත් එහෙම වුනේ නෑනේ. ඒ කොහොමද එහෙම වුනේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ඔයා මේ විදිහට මේක ගන්න ඔයා පොඩ්ඩක් chill එකේ ඉන්න ඕන. නැත්නම් එයා ඔයාට ඇහුන්නේ නැහැ කියලා හිතාගෙන තව ටිකක් හයියෙන් කියයි. ඔයා පෙන්වන්න ඕන ඒක ඔයාට ඇහුණා. නමුත් ඒක මම ගණන් ගන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට ඔයාට කවුරු හරි කිව්වොත් ඔයා හරි මෝඩයි කියලා එයාගේ එකට ඇහුම්කන් දීලා ආයෙත් ඔයා සාමාන්‍ය විදිහටම ඔයාගේ වැඩේ කරගෙන යන එක. තුන්වෙනි ක්‍රමය. මේකෙදි ඒගොල්ලෝ කියන කටකැඩිච්ච කතාව ආපහු කියන්න. සාමාන්‍ය මිනිස්සු විදිහට අපි කතා කරන දේවල් තියෙනවනේ. ඒවෙන් ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ හිස් දේවල්, අසම්පූර්ණ දේවල්. සාමාන්‍යයෙන් කටකැඩිච්ච කතා කියන අය ඒවා කියද්දි එච්චර හිතන්නේ නැහැ. කටට එවිලට එන දේවල් ඔහේ කියලා දානවා. ඒවා කෙටි කාලිනයි. ඉතින් එතකොටම ඔයා ඉක්මනට කිව්ව දේ නැවත කියන්න. මොකද අපි එහෙම කිව්වම එයාලා හැදිලා තියෙන ප්‍රාථමික මනස අපි යථාර්ථයට තල්ලු කරනවා වගේ වෙනවා. යථාර්ථය තමයි එයාලා කියලා තියෙන්නේ හිස් අසම්පූර්ණ වචන ගොඩක් කියලා එයාලට තේරුම් යනවා. ඒ කියන්නේ කවුරු හරි කටකැඩිච්ච කතාවක් කිව්වම ඒක පෙරලා ප්‍රශ්න කරන්න. එතකොට එයාලට තේරෙන්න පුළුවන් එයාලා කියලා තියෙන්නේ ඊටාම පොළඳ දෙයක් කියලා. හතරවෙනි ක්‍රමය. අදාළ නැති දෙයක් ඇදලා ගැනීම. කවුරු හරි කටකැටිච්ච කතාවක් කිව්වම අපිට කරන්න පුළුවන් මෝඩම වැඩේ ඒක අපේ කතාවේ මාතෘකාව කරගන්න එක. මේ වගේ දෙයක් හිතලා බලන්න. යාළුවෙක් කට්ටියක් ඉන්න තැනක ඔයාට කවුරු හරි කිව්වොත් කටකැටිච්ච කතාවක් ඒකට ඔයා අවධානය දුන්නොත් ඒක ඔයාගේ ඊළඟ කතාවම වෙන්න පුළුවන්.
ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අදාළ නැති දෙයක් ගැන කතා කරන්න. ඒ කතාව බොහෝ දුරට ඔයාලා කතාවේ ඊළඟ සංවාදය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සරලවම ඔයා කාටවත් නොතේරෙන විදිහට කතාව නොමග යවන්න. හරි සරලයි. පස්වෙනි ක්‍රමය. විස නසන්න හිස නමන්න. ඉතින් කවුරු හරි ඔයාලට කටකැටිච්ච කතාවක් කියලා එයාලත් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම උත්තරයක් තමයි. ඉතින් මේ විදිහට එහෙම කටකැටිච්ච කතා කියා ගන්න ගියොත් එතන වලියකින් තමයි ඉවර වෙන්නේ. ඒ නිසා ශිෂ්ට සම්පන්නව මේක විසඳ ගන්න නම් ඔයාට තියෙන්නේ එයාගේ කටකැටිච්ච කතාවට හොඳ ප්‍රශංසාවක් පිළිතුරකින් දෙන්න. කවුරු හරි කිව්වොත් එහෙම ඔයා හරි මෝඩයිනේ කියලා ඔයාට කියන්න පුළුවන්. මං ඇහුවා ළඟදී Facebook එකේ ඔයාලා සින්දුවක් කියලා දාලා තියෙන එක. ඒකේ වගේ වොයිස් එක නියමයිනේ. වගේ එකක් කියන්න. ඉතින් මේ විදිහට කරාම ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඔයාට පුළුවන් වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට මොන හරි දෙයක් ලබා ගන්න පුළුවන් වුණා නම් මනෝවිද්‍යාරත්න subscribe කරන්න වගේම ඔයාට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.